Daily trivia. අද මාර්තු 30ක අන්තිම දවස. බලමු අද දවස කොහොම වෙයිද කියලා. ක්විස් එක ස්ටාර්ට් කරලා බලමු. පළවෙනි ප්‍රශ්නේම අමාරු එකක් වෙයිද දන්නේ නැහැ. What is another name for dihydrogen monoxide? ඩයි කියන්නේ දෙක. ඒතර හයිඩ්‍රජන් දෙකයි මොනොක්සයිඩ් කියන්නේ එකයි. කියන්නේ අපි කවුරුත් දන්න H2O වතුර. Next question. Where would you find the Watergate Hotel? Watergate Hotel එක හොඳට අහලා පුරුදුයි. Washington DC බලමුද? ඇයි වෝටර්ගේට් ස්කැන්ඩල් එක නිසා තමයි මතක ඒක හින්දා දන්නේ නැහැ වොෂින්ටන් කියන ගොළුවට ආවේ. තුන්වෙනි ප්‍රශ්නේ. Who recorded 2019 hit song Watermelon Sugar? කිසිම අවබෝධයක් නැහැ. Watermelon Sugar. මේක කවුද කියන්න පුළුවන්? Harry Styles? That's කනායකත් හොඳම කනායකක් තමයි ඒක. හතරවෙනි ප්‍රශ්නේ. Who was the victorious British general at the Battle of Waterloo? Nelson. Duke of Wellington උත් ඔළුවේ තියෙනවා. නෙල්සන් උත් හිටියේ. නෙල්සන් කොතනද හිටියේ? නෙල්සන් හැවුනත් නාවික වෙන්න ඕන. Battle of Waterloo. Waterloo තන බලන්නත් කිය. පස්වෙනි ප්‍රශ්න. Tallest uninterrupted waterfall. Tallest එක නම් ඉතින් Angel Falls වෙනස්වෙලා තියෙනවා. Iguazu Falls තියෙන්නේ බ්‍රසීලයේ. Yosemite නම් US. Victoria Falls Zambia. Victoria Falls. තකනේ බලන්න ඕන එකපාරක් කියලා. What country has won the most Olympic gold medals in water polo? හංගරි ඒ කාලේ ගොඩක් හොඳ රටක්. ඉතාලියත් ඉන්නවා. හංගරි. ප්‍රශ්නක 7. Who was the star of the 1995 movie Waterworld? මේ ෆිල්ම් එක බලලා නැත. 1995 වලදී ප්‍රසිද්ධ කට්ටියට මේ ඔක්කොමලා හිටියා. වැල් කිල්ම මේ ළඟදී මේ කෙවින් කොස්නර්. Kevin Costner. Dancing with the Wolves. Which of the desserts is commonly flavored with rose water? Rose water. Turkish delight. What was the book Watership Down about? Watership Down. Rabbits? What was the original purpose of tonic water? Tonic water බොහෝ විට baptize infants and to treat scurvy, to prevent malaria. හොඳ දවසක්. 8ක් හරි ගියා. 2ක් සම්පූර්ණයෙන්ම කනා ටිකක් ගෙහුවා. බලමු ඊළඟ දවසේ මොකක් වෙයිද කියලා.